ඔබත් ඔස්ට්‍රේලියාවේ විවිධ ආයතනවල රැකියාවන් ලංකාව තුළ සිටම කරමින් ලක්ෂ ගණන් මුදල් උපයන්න බලාපොරොත්තු වෙන තරුණයෙක් හෝ තරුණියක්ද? වෘත්තීය පුහුණුවත් සමග රැකියාවක් ලබා දෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? නෑ නේද? ඉතින් අද මම ඇවිල්ලා ඉන්නේ කොල්ලපිටියේ කැරියර් කැම්පස් එකට. දිගටම රැඳිලා ඉන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා අපිත් එක්කම. මේ හොඳම දේ ගැන රටටම කියන ගෝල් වයිරල්. අද අපේ සොඳුරු කතා බහට මම ගෞරවයෙන් යුක්තව පිළිගන්නවා Director of Studies Career Campus, Register of Tax Agent in Australia, ඉර්ෂාඩ් ෆයිස් මහතා, ඒ වගේම නීතිවේදී කැලුම් ගුණවර්ධන මහතා. අයිබෝන්. ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ සිහින ඉටු කිරීමට අලුතින්ම ආරම්භ වුණු උසස් අධ්‍යාපන ආයතනයක් විදිහට මම දැනගන්න කැමතියි මොකක්ද මේ කැරියර් කැම්පස් එක කියලා කියන්නේ? ඔව් ඇන්ජි, කැරියර් කැම්පස් කියලා සරලවම කියන්නේ ඔස්ට්‍රේලියාවේ තිබෙන විවිධ ආයතන සඳහා දක්ෂ වෘත්තකයන් ලංකාව තුළ බිහි කරලා ලංකාව තුළින්ම රැකියාවක් ලබා දෙන එකම ආයතනය තමයි කැරියර් කැම්පස් කියන්නේ. ඔව්, ඉතින් ශ්‍රී ලංකාව තුළ විවිධ උසස් අධ්‍යාපන ආයතන පවතින මොහොතක මම දැනගන්න කැමතියි මේ කැරියර් කැම්පස් සහ අනිත් විශ්වවිද්‍යාල හෝ උසස් අධ්‍යාපන ආයතන අතර තිබෙන වෙනස සහ විශේෂත්වය මොකක්ද? ඔව් ඇන්ජි, ඒක හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම ගවර්න්මන්ට් යුනිවර්සිටිස් වලින් අවුරුදු 3-4ක් ඉගෙනගෙන ඉල්ලෙන ළමයින්, ඒ වගේම ලක්ෂ ගණනක් ඉන්වෙස්ට් කරලා ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් වලින් ඉල්ලෙන ළමයින් මේගොල්ලෝ ඩිග්‍රිය කම්ප්ලීට් කරාට පස්සේ බොහොම අමාරු ඉන්ටර්න්ෂිප් එකක් හොයාගන්න. සමහර කට්ටිය බොහොම පොඩි අඩිවලට ඉන්ටර්න්ෂිප්ස් කරනවා. සමහර කට්ටිය අන්පේඩ් ඉන්ටර්න්ෂිප්ස් කරනවා. සමහර කට්ටිය ඒගොල්ලෝ ඉගෙන ගත්ත නැති ෆීල්ඩ් එකේ ජොබ්ස් වලට ඉන්ටර්න්ෂිප්ස් වලට ඒගොල්ලෝ යන්න වෙලා තියෙනවා. හැබැයි කැරියර් කැම්පස් තුළ සාර්ථකව පාඨමාලා නිම කරන සෑම දරුවෙක්ටම ඔස්ට්‍රේලියාවේ පවතින රැකියා ලංකාව තුළදීම රිමෝට්ලි කරන්න අපි අවස්ථාව ලබා දෙනවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ IT ෆීල්ඩ් එක ගත්තොත් අද ගොඩාක් ඉන්ටර්න්ෂිප්ස් නැති වෙලා තියෙනවා. කෙනෙක්ට ඉන්ටර්න්ෂිප් එකක් පවා හොයාගන්න ගොඩක් අමාරු තත්ත්වයකටපත් වෙලා තියෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි LinkedIn වලට ගිහලා බැලුවොත් එක වේකන්සියක් වෙනුවෙන් ළමයි 100 ගණක් ඇප්ලයි කරලා තියෙනවා. හැබැයි කැරියර් කැම්පස් තුළ සාර්ථකව පාඨමාලාව නිම කරන සෑම ළමයෙක්ටම කැරියර් කැම්පස් හරහාම ඔස්ට්‍රේලියාවේ පවතින විදේශ රැකියා ලංකාව තුළින් නම් රිමෝට්ලි කරන්න අපි අවස්ථාව ලබා දෙනවා. ඒ වගේම මිස්ටර් ඉර්ෂාඩ් ලංකාවේ දරුවන් මේ ලබා දීලා තියෙන්නේ ලොකු ඔපචුනිටි එකක්. ඒ වගේම ඇන්ජි, කැරියර් කැම්පස් තුළින් සාර්ථකව පාඨමාලාව නිම කරන සියලුම දරුවන්ටම කැරියර් කැම්පස් ආයතනයේ හරහාම රිමෝට්ලි ජොබ්ස් ලබා දෙද්දී කුඩා ගැටුපකර නෙවෙයි අපි රුපියල් 85000 ඉඳන් ලක්ෂ 5 දක්වා තමන්ගේ හැකියාව සහ දක්ෂතාවය මත ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඔන්න ඔබටත් අනගි අවස්ථාවක්. ඉතින් දක්ෂ වෘත්තීය පුහුණුවක් වගේම රැකියාවකුත් කරන්න පුළුවන් ඕස්ට්‍රේලියාව වගේ රටවල තිබෙන ආයතනවල රැකියා ඔබට ලංකාවේ සිටම රිමෝට්ලි කරන්න පුළුවන්. ඒ වගේම තමයි 85000 සිට ලක්ෂ 5 දක්වා හොඳ වැටුපකට ඔබේ කැපවීම සහ මහන්සිය මත ලබා ගන්නත් ඔබට පුළුවන්. ඉතින් ඒ නිසා මේ වැඩසටහන බලන හැමෝටම ආරාධනා කරනවා කැරියර් කැම්පස් එකත් එක්ක ඉක්මනින්ම එකතු වෙන්න කියලා. ඉතින් ඒ වගේම මම දැනගන්න කැමතියි මේ ඕස්ට්‍රේලියානු රාජ්‍යයට අවශ්‍ය දක්ෂ වෘත්තිකයන් බිහි කරන උසස් අධ්‍යාපන ආයතනයක් විදිහට මේ අධ්‍යාපන ආයතනයේ තියෙන පාඨමාලා සහ එහි අන්තර්ගතය පිළිබඳව අපි මේ කෝස් කන්ටෙන්ට්ස් එක අපි ගන්නේ ඩිප්ලෝමා ඉන් ටැක්සේෂන්. ඒක තමයි ෆස්ට් කෝස් එක. ඩිප්ලෝමා ඉන් ෆස්ට් කෝස් මේක අපි ටීච් කරන එකෙන් tax resident for Australian tax purposes. ඊට පස්සේ what is classified as income. ඒකෙන් තියෙනවා ඊට පස්සේ what is allowable deductions. ඒ වගේ ඊට පස්සේ offsets, governmental legislations, Australian government legislations එකම ඒ ඔක්කොම මේ කෝස් එකට incorporate කරනවා. ඊට පස්සේ අපි ඒක පාස් වුණාට පස්සේ අපිට තියෙන advanced taxation, මේක corporate business taxations එක වගේ ඒක කරනවා. ඊට පස්සේ self managed fund කියලා තව කෝස් එකක් තියෙනවා. ඒක අපේ ලංකාවට කියන්නේ EPF ETF වගේ. එතන ඒගොල්ලන්ගේ සිස්ටම් එක වෙනයි. ඕස්ට්‍රේලියාව වල self managed fund කියන්නේ අපිටම අපේ fund එක ඒක මැනේජ් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒකට රෙගියුලේෂන්ස් තියෙනවා. අපි ඒක ඔඩිට් කරන්න ඕනේ. ඊට පස්සේ ඒක ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට්ස් ප්‍රෙපෙයාර් කරන්න ඕනේ. ඒ ඔක්කොම අපි මේ බෑක් ඔෆිස් එකේ මේක අපි කරනවා ඒක. ඊට පස්සේ IT ස්කිල්ස් එකක්, IT ඩිජිටල් කෝස් එකක් තමයි අනිත් එක අපි බලන්නේ IT ඩිජිටල් ස්කිල් කෝස් එක මේ කරන්න. ඒ කියන්නේ ඕස්ට්‍රේලියානු මාකට් එකට මොනවද IT ඩිජිටල් ස්කිල්ස් එක්සැක්ට්ලි ඒ ස්කිල්ස් එක දෙනවා. අනිත් එක තමයි දැන් අපේ ක්ලයන්ට්ස් ඕස්ට්‍රේලියාව නිසා අපිට දැන් මෙතන උමනා වෙන්නේ effective communication method.
අර effective communication method කියන්නේ අපේ ස්ටුඩන්ට්ස් ලාට අපි මේ කෝස් එක ඉන්ටිග්‍රේට් කරනවා ඒක කොහොමද ඒගොල්ලන් ඉංග්‍රීසි එකෙන් හරියට අපේ ඔස්ට්‍රේලියානු ක්ලයන්ට් එක කතා කරන්න. ඒකේ can be අර ඊමේල් එකෙන් වෙන්න පුළුවන් WhatsApp එකේ chat එකක් දෙනවා. ඒ කියන්නේ අපි ඒ ක්ලාස් එක කරනවා මේක. ඒක communicate with everyday Australians in a daily language. ඒකත් කරනවා අපි. ඒ වගේම තමයි දැන් අපි බලන්නේ දැන් අලුත් courses උත් පටන් ගන්නවා. අපි නිකන් courses පටන් ගන්න ඕනේ කියලා පටන් ගන්න නැහැ. අපි Australian corporate need එකක් තියෙනවාද කියලා අර corporate එක පටන් ගන්නවා. for example මම කියමුකෝ දැන් legal process outsourcing. දැන් අපි ගිහලා එතන solicitors ලාත් කතා කරලා අපි කියනවා ඕගලන්ට structure කරලා course එක දෙන්නම්. ඕගලන්ගේ work එක legal process එක මේ ලංකාවට migrate කරන්න පුළුවන්. so ඒ වගේ අපි ඒ වගේ need ඒ වගේ example එකක් ඒක LPA එකක්. ඒ වගේ corporate need එකට course එකක් තිබුණා අපි මෙතන ගෙනලා ඒගොල්ලන් successfully ඉවර කරලා ඒගොල්ලන්ට රැකියාවක් දෙනවා. paid employment internship එකක් නෙවෙයි මේක. අපි paid employment එකක් දෙනවා. ඉතින් ඔන්න ඔබටත් ඔබ කැමති පාඨමාලාවක් හැදෑරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔබ ඉංග්‍රීසි භාෂාව සඳහා නිපුණත්වයක් දක්වන්නේ නැති අයෙක් වුණත් ඔබට නොමිලේ ඒ පුහුණුවත් මෙම ආයතනයෙන් ලබා දෙනවා. ඉතින් අපි කතා කරමු ඔබ ආයතනයේ තවත් විශේෂත්වයක් තමයි මේ ආයතනයේ සිටින කතිකාචාර්ය මණ්ඩලය. ඉතින් අපි ඒ ගැනත් කතා කරමු. ඇන්ජි අපි අපේ ලෙක්චර්ස්ලා ඒ corporate එකකින් ඉන්න කට්ටිය තමයි අපේ lecturers. say for example මේ diploma in Australian taxation එක teach කරන්නේ Australian tax agent කෙනෙක්. දැන් මම Australian tax agent කෙනෙක්. අර corporate එකකින් ඉන්න මිනිහෙක් තමයි දැන් theoretical person නෙවෙයි එයා තමයි teach කරන්නේ. so registered qualified lecturer තමයි මේ subject teach කරන්නේ. දැන් for example IT digital IT skills එක teach කරන්නේ Australia ඉන්න අර corporate එකකින් ඉන්න මිනිහෙක් තමයි lecturer කෙනෙක් තමයි IT skills එක teach කරන්නේ. so අපිට අර industry exposure is very important. without industry exposure එයාට teach කරන්න බෑ. so that is very important because we are a corporate එකට work කරන lectures තමයි career campus එකෙන් කියන්නේ speciality. the corporate leaders will be teaching the course contents. මීළඟට අපි කතා කරමු මෙම පාඨමාලා හැදෑරීම සඳහා අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් මොනවද? ඔව් ඇන්ජි ඒරවල් සමත් ලංකාවේ ඕනෑම දරුවෙක්ට මේ පාඨමාලාවත් එක්ක සහභාගී වෙන්න පුළුවන්. කැරියර් කැම්පස් එක පිළිබඳව අද අපි කරුණු කාරණා රැසක් කතා බහ කළා. ඉතින් උසස් පෙළ සමත් ඕනෑම ශිෂ්‍යයෙකුට පුළුවන් මේ සමග සම්බන්ධ වෙන්න. www.careercampus.lk කියන වෙබ්සයිට් එක හරහා ඔයාලටත් පුළුවන් අදම ලියාපදිංචි වෙන්න. වැඩිතර විස්තර සඳහා මන් සඳහන් කරන්නම් දුරකථන අංකය සහ ලිපිනය 073 84 23 80 55B ආනන්ද කුමාරස්වාමි මාවත ග්‍රීන් පාර්ක්. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබ දෙපළට. මතකයි නේද? ඕස්ට්‍රේලියානු රට තුළ තිබෙන රැකියා ලංකාවේ සිටම කර ජීවිතය ජය ගන්න ඔබ යා යුතුම උසස් අධ්‍යාපන ආයතනය කැරියර් කැම්පස්.